සීනි තාත්තා සීනි ගෙනාවා. සීනි තාත්තා. ඉනි ගන්නෝ. Test in one round. ඉතින් ඇක්ෂන් එකක් දාලා පෙන්නන්න මට. ඇක්ෂන් එක දාන්න එක් මොඩ් එකට මලිත් වත් දාන්න. මොනවද දාන්නේ? මොන හරි දාපන්. මම ඒක නෑ මම ආයෙ කරීම. මෝ හිටි පිළිමේ වගේ ආය. හිටි පිළිමේ එහෙම තමයි. ඒක වැරද්ද නේද? ඔන් කරලා තියෙන්නේ. ඕකේ. කියන්න. මොන ඒකනේ කියන්නේ නෙමෙයි කොහොමද පටන් ගන්නේ? කමු එනදී. පටන් ගෙන තියෙන්නේ. පල් වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. ඔව්. අපි වෙලේ ඉඳන් මංජොක්ක කන්න යන්නේ. එලන්නේ නෙමෙයි. අපේ ඇල වැව අඹල වැව. තම්බල වැව. ඔව් බඩු තියෙනවා. බඩු ටික ඒවා ලොක්කම අරන් තියෙන්නේ. මේ නේද ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් තියෙන්නේ. ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් තියෙන්නේ. අපි මඤ්ඤොක්ක කන්න යන්නේ තම්බල වැවට. මංජොක්ක කිලෝ එකමාරම කන්න දිනුවා. පේන්නේ. උඹ හරි පේන්නේ. මේ ආයෙත් සුදු මහත් වෙලා සුදු දෝන්ලා ටික එනවා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. යෝ. ඒ ඉතින් අපි ඉන්නේ මේ පරාක්‍රම බහු ගැම්ම ගන්න මේ අපි ඉන්නේ මේ ජනිත්ලගේ වත්තේ. පරේසිතා. මෙතන තියෙනවා ඇලක්. ඇලේ ඔය වැට නෝනේ. ඇලේ වතුර නෑ. මෙතන තියෙන ඇලක්. ඔව් ඇලේ වතුර. නමුත් ඇලේ වතුර නෑ. නමුත් ඇලේ වතුර නෑ. උඹ මොකෝද අල්ලන්නේ? අපි ඉතින් මෙන්න මේ වගේ පොඩි පාරකින් මෙහෙම ඉඳලා උඹලා ඉස්සු කොටේ වේ. කොහොම? ඉස්සු නම් ඉස්සු. ඉස්සු පොකුරි ඉස්සු. අම්මට සිරි. වතුර තියෙනවා පේන්නේ. වතුර දිනා පේන්නේ මෝඩන් විතරයි පේන්නේ. අර මොකද මේ ෆියුස් එක වගේ ඉන්විසිබල් ස්කිල් එකක් දාලා තියෙන්නේ. අපේ ඇලේ මොඩ වෙන්න ඕන හින්දා. මේ ගිරි දුර්ග පසු කරමි මලිත් එන්න මලිත් වැටෙනවා මම දන්නා මේ වීඩියෝ කරනවා. නෑ වැටෙන්නේ. මම වැටෙද්ද දන්නේ මට අත දීපලා කැමරාවත් අරගෙන. අම්මෝ. නැගලා. බලන්න දෙන්නේ නෑනේ. දිවි ඇවිල්ලා එනේ පාර. ඔය අවුස ඩයල් එක. ඔය අවුස එක ඔය මුලින් යන හරිද? You go east, I go west. Don't kill. Trap push. එක පාරවලින් යනවා ළමයි මේ. පාර හොයාගන්න බැරුව. තියෙන ඔයිස්යා යනවා ඉවරයක් නෑ මේක. මලිත් අර මම ඇහුවා දිවියගෙන් එච්ච අමිහිරි සිද්ධිය. ඔය එක කෙනෙක් කිවෙනවා එක මග අරිනවා. ඒක ගැන මග අරිනවා මම යාළුවනේ. ඒක මහා අඳුරු සිද්ධියක්. අර මේ අලි නැද්ද මේ හරිය ඉන්නවනේ. මේක නෑ. දව් පිටිට එනවා වෙලාවකට. එනවනේ නැත්තේ. ඈ? දුවපන් තානිය එනවා. තානියා එනවා දුවපන්. තානියා. එදා මේ උනා මෙයා මෙතන වලදී මෙතිරි මොහොම කරන් යනවා පැත්තෙන් ඉදිරියට. හරි වලදී විකුණා මේ හරි විමුනේ බා. අපිට මයියොක්ක උයන්නේ ඥානක්කට දාලා ඥායන්න නෑ මගේ શબ્දකෝෂේ මයියොක්ක තමයි උයන්නේ. මයියොක්ක ඥායන්න නෑ කවුද කියන්නේ සන්නත් ඥානක්ක මේ තියෙන්නේ ඉතින් තඹල මේ තඹල පිටිපස්සෙන් අපි ආවේ. ඔයාලට මතකද අපි ගිය පාර වීඩියෝ එකේ මේ ඔව් තම්මිල් ගහම ගිය පාර වීඩියෝ එකේ මේ වැවක් තිබ්බා. ඒ වැවේ පිටිපස්ස තමයි මේ ලස්සන වැවක්. අපි මේක ඉන්නේ තඹලේ ජිසරු මේ අපි මඤ්ඤක කොලයක් එම මඤ්ඤක ඔව් ගමක ඉන්නවා කියලාත් කියන්න බෑනේ බං අපි සිව්පාව කලාව ඉන්නේ කියලා කියනවා ඒකනේ සිව්පාව කියලා දැම්මේ ඔව් මේ අපි දර එකතු කරනවා අපිට මේ ඇත්තටම ජනිත්ව දැන් එකතු කරන්නේ මේ වීඩියෝ එක ස්ටොප් කරලා අපිත් එකතු කරනවා නේ සිතත් දර එකතු කරනවා සිත අපි මඤ්ඤක ගණ ගමන් කතා කරමු මට සිද්ධ ත්‍රාසජනක සිදුවීම දිවියත් එක්ක ඔව් දිවියා සමග මලිට ඈ අද බෝ කියන්නේ ඕ උඹ අවසන් කරන බර වෙච්ච ලැජ්ජාසහගත සිද්ධිය. තමයි රැප් එකක් කියන්නකෝ. ෆ්‍රීස්ටයිල් එක වචනයක් දෙන්න. මොනේ ක්ලැප් එකක් මම බැට් කරනවා. ෆ්‍රීස්ටයිල් එක වැව ගන්න ෆ්‍රීස්ටයිල් කරන්න බෑ බං එහෙම එකපාරයි ඉන්නේ නැහැ. දර එකතු කරන්න බෑයි දේ මුණා. අම්මෝ. දර. මේකෙන් දර. මේ කඩම් මත. කඩම් කොළඹේ කඩන්න ආසයි. කොළඹ කොයිද මම මේ ගම්වල ඇදිච්ච. උඹේ මේ කොළඹ එක හරිද? කොළඹ කොයිද මේ පොළොන් ශක්තිය අර මොකද මම ඔම්බලපන් ඈ ශක්තිය කො ඊසි මෑන් මොකද සිතත් සැන්ඩ සිතත් අම්මා ඊසි මෑන් වතුර ගන්න දැනකුත් නෑනේ වතුර ටිකකුත් ගේන්න අපේ ගෙදරින් බෝතලයක් ගේන්න තිබ්බේ
අර රජා කියනවනේ නැහැබුල් මඤ්ඤොක්කා. රජා නැහැබුල්. රජා නැහැබුල් මඤ්ඤොක්කා. ගන්න සීසත් නැහැබුල් මඤ්ඤොක්කාලා කතට. කනවා නම් මඤ්ඤොක්ක කඩන් කාපන්. මේ තියෙන නැහැබුල් මඤ්ඤොක්කා. මේ ගෙනාවේ අපේ කැමරාකරු නෑ මම මේ ඉන්න කෙනා. හරිද? නින්ජා මටත් දියා මටත් දියා. look at this look at this bitch. උරෙක් කෙල්ලයි දන්නේ මේ ටික. කේ මද මොනවද දර දැන් මේ භාජන තියන්න තියනවා පයින් ගන්න. නේවා. ලිප හැදුවා. ලිප ගහන්න ඒ කියන්නේ වතුර නෑ මඤ්ඤොක්ක නෑ. පිහියක් කිම ගෙනවත් දෙන්න සුද්ධ කරන්න ඕන. දාගෙන එන්න තේ බෑග්. බලන්න බෑග් දිනවද දන්නේ ඇති. උට අමතක ඉන්නේ අපිට අමතක ඉන්නේ. වතුර ගේනවා. කොන යන්නේ. අපිට බෑ හැමදාම කෙරෙන වතුරෙන් බා. ඔය බෑ හැමදාම වතුර ප්‍රශ්නයක් කරනවානේ. එදා අරගෙන ගලා වතුර හාමුදුරු කියලා ඔබට ඒ පණ්ඩිත ගාවට වතුර ගනින්කෝ. මටනේ ලෙමන් හදනවා. ලෙමන් පානේ එහෙම නෙවෙයි පොස් විදියට කියනවා. ලෙමන් ජූස්. අපි ලෙමන් ජූස් බොන්න යන්නේ. මේක ලිප මේ විදිහට ලෑස්ති. අපිට මඤ්ඤොක්ක ටික තම්බලා ඉස්සලා සුද්ධ කරලා හොදලා තම්බලා ඒ ටික කරගන්න ඕනේ. ගියා. දැන් ලැජ්ජ. ඒකට කැමරා ඔන් කරමු කොහොමද ලැජ්ජ? ලැජ්ජ අප්ඩේටඩ්. මේ හරියට මේ මන් දන්නේ මෙහෙමනේ සුද්ධ කරන්න ලැජ්ජයි බේබා. නෑ. මේව කපන ඉස්සෙල්ලා මෙන්න මේ ආකාරයේ. කපලා රහිනවා බෝ. කියුබ්ස් වලට. කියුබ්ස් වලට කපන්නේ. මේ කුකින් ෂෝ එකක් දැන් කරන්නේ. කුකරි ෂෝ. මේ ඉන්ට්‍රෝ එකක් දාන්න තියෙන කුකරි ෂෝ හරි මොකක් හරි කියලා. ඔව්. වැවලංගේ කුකරි ෂෝ. මේ එඩිට් කරලා මෙතන දාපන් වරාල් දෙකක් දාලා මාළු වෙද්දී දාපන්. හරිද? මෙන්න මේ අරගෙන ඔය මඤ්ඤොක්ක සුද්ධ කරනවා ජනි. මෙහෙම පී කට් එකක් දා ගන්න ඕන. ඇයි මේ පැත්තෙන් කට් එකක් කොහොමද දා ගන්නවා. ඒ විදිහට වෙයිද බා? ඔව්. හරිද ඊටස්සේ වෙන සාමාන්‍ය වෙනවා. වෙන්න ඕනේ. අන්න හරියද වෙනවා. දැන් මම කරලා අදිනවනේ. මෙන්න මේ ආකාරයෙන් මේ අන්න මඤ්ඤොක්ක සුද්ධ කරන විදිහ. කරන විදිහ. හරි. වෙන දා චුට්ටි චුට්ටක්. කතා කරනවා ඒක තමයි. හිතන්න හිතන්න එපා. පාදරේ එහෙම නෑ නේද නේ. අන්න. හරි. බේ. මඤ්ඤොක්ක රෝල්ස්. ඉතින් මඤ්ඤොක්ක ටික ගානට මේ කැපීගෙන යනවා මේ කැපීගෙන මැචිලි කපනවා කියලා. කැපීගෙන යනවා. ඉස්සලා මේවා සුද්ධ කරන්න ඕනේ. ඉස්සලා හොදන්න ඕනේ. හොඳට දැන් පට්ට ජරාව මේකේ. අපි අත් හේදුවද නෑනේ. ඒලා කියන්නේ එපා, ඔය කියන්නේ එපා සමාජ මාධ්‍යවල. ආහා. හරි. හරි. මේ ආකාරයට සියුම් පබ්ලිසිටි වල පොතේ මේවා තියෙනවා නැත්නම් අපේ අම්මා කුකරි ෂෝ එකක් තියෙනවා. දැන් අපි වතුර දැම්මා. මේ නෑ වතුරනේ. මික්ස් තපරතුරු නෙක්ටා. අඩෝ මේ ස්පොන්සර් එකක් ගහන්නේ. ඔව් ස්පොන්සර් නෙමෙයි මේවා. ස්පොන්සර් නෙමෙයිද? ස්පොන්සර්. කල්ලියක් මෙන්න මේවා කරා කියලා මේ හරි අපි වතුර ටික දාගත්තා. මේ වේල් ලබම් හරිය අවුලන්නේ. කොළඹ ඔව් කොළඹ කියන්න එපා මේ පොළොන්න. කොළඹ කැම්පස් මේ උන් ඇවිල්ලා මේ නෑ මේ ලිප්පත්තු කරනවා. උපතින්ම පොළොන්නරු වේ අපි. ලිප්පත්තු කරන මෙන්න මේ ආකාරයෙන්. හරිද බලා ගන්න ඉස්සලම අතේ තියාන කොළ වේලිච්ච කොළේ පත්තු කරනවා. ඔව්. ඒක නෙමෙයි ඒක ආයෙත් පත්තු කරනවා. මේ ඇත්තට මේ කොළ තෙත බවක් පේනවා අපිට. ඒ නිසා තමයි මේ වගේ තෙත් වෙලා තියෙන්නේ මේ පරිසරය දැකලා කොළ ටික. ලිප්පත්තු ගන්න දාගන්න මේ දැන් 3-4 වතාවක් කරලා දැන් shopping bag එකක් දැම්ම බැලුවා දැන්. හයිබ්‍රිඩ් ලයිටර් යූස් කරන්න පුළුවන් ඔයාලා මේ වගේ අවස්ථාවලට මේ ලිප්පත්තු කරන්න. හයිබ්‍රිඩ් ස්පොන්සර් වීඩියෝ හැමදාම ස්පොන්සර් කරලා නැති ඒත් අපි ප්‍රොමෝට් කරන වීඩියෝ. කවදාද කීයක් හරි හම්බෙන්නේ කියලා. ෆ්‍රී ප්‍රොමෝෂන්. ඇවිල්ලා මම සේයාවක් පේනවා. අපි ඔන්න පොඩ මේක අවුල ගත්තා. යකෝ ලයිටර් එකකින් දැන් පුපුරයි. power of hybrid. හැමතිස්සෙම මේ ලයිටර් මෙන්ෂන් කරනවා අපි. ඔව්. ඇත්තටම හොඳයි මේක. ගෙදර ඩෙවන්න ඕනේ ලයිටර් පැක් එක. මොකද්ද ලොකු සේල් එකක් හම්බුනේ නේද ඔබලාට ෆ්‍රී ලයිටර් පැක් එක. හතර දෙනාගේ වල අතරට බණ්ඩල් ලේවන්ලේ ඕනවා. බීඩි පිටිකුත් එක්ක. අං මේ සීනි කේන්ඩිගේ මිනිස්සු එනවා අපි මඤ්ඤොක්කා මේ මොනවා කරලා සීනි තාත්තා. සුගර් ඩැඩි. සුගර් ඩැඩි. සීනි තාත්තා සීනි ගෙනාවා. සීනි තාත්තා. තොඩි. ලිප පත්තු කරන එක හරි ගියේ නෑ. අපි එනවා මෙන්න මේ වගේ එකක්.
හරිද මෙන්න මේ වගේ මේ අපි කැම්පින් කරන්න කරද්දී අරන් ගිය ලිපක් ඔය මොකද කරන්නේ ලිපතු කරන්නේ ඕකද ලිප නෑ නෑ මේ පත්තු කරලා ලිපට ගින්දර දාමු මේකේ මේ ඕකෙම තියමු. නෑ ගෑස් මත මදි මේකේ ගෑස් නෑ මදි බා අපි දාව මේ ගොඩක් තරත් කරන්නේ මේක නිකන් මේක තමයි අපේ අලුත්ම තාක්ෂණය ලිප්පත්තු කරන්නේ ලිප්පත්තු කරලා ලිප්පත්තු කරන්න බැරිද මේක ගන්න පුළුවන් දරස් එකේ තියෙනවා මං හිතන්නේ අඩු ගානකට ඔව් ලිප පත්තු කරගන්නේ මෙන්න මේ විදිහට අලුත් තාක්ෂණي පාවිච්චි කරලා ඇත්තට මේ හැටි දර ටිකක් තේතයි නේද දැන් හරි ඉතින් තමයි තියෙන පප්පු ඉන්නේ ඒ නිසා මේක අපිට මෙහෙම කරන්න වෙනවා මේ ඉන්නේ මේ අපේ සිව්පාව ටීම් එකේ ඉන්න කම්මැලි මිනිස්සුયો නිකම එකෙක් කෝල් ගන්න අනික ෆෝන් එක බොනවා මේ දැන් මේ කියනකන්වත් උණ්ඩ ඇහෙන්නේ නැහැ හරිද දැන් කියනකන්වත් ඇහෙන්නේ නැහැ නේද නේද කියනකන්වත් ඇහෙන්නේ නැහැ දැන් දැන් පත්තු දැන් පත්තු කරගෙන බෑන අම්මු මොඩියෝ තව අපිට මඤ්ඤොක් එක ලිපේ තියාගන්න බැරි වුණා හරියට හරි ඉනි ගන්නෝ ඇති අකෝ කැමරා එපා වෙලා දැන් කැමරාමෑන්ට කැමරා එපා වෙලා දැන් එයා ලයිටර් එක ගත්තා මගේ අතේ තියෙන දැන් එයා ලයිටර් මෙන් මේක වෙන්න දැන් ලිපා අපි අමාරුවෙන් පත්තු කරගන්න ගෑස් එක පුවප්පෝ එක ඇල්ලා ඒකෙන් තමයි ජනිත් මේ මෙතන මේ ලිපේ වැඩේ බලනකා ලිප් දෙයි ලිප් වැඩේ කරනවා ලිප් දෙවි ලිප් වැඩේ කරනකම් මේ අපි මොකද කරන්නේ අපි ටීම් එක හදනවා මම නිකන් ඉන්නවලු දාන්නෝනේ ඔව් මෙයා මේ වලව්කාරයා මේ විලියම් කුමාරයා අපි දැන් බීම් එක හදන්න යන්නේ අරගොල්ලෝ මඤ්ඤොක් එකේ වැඩේ බලනවා දැන් ඔන්න ඊය ගත්තා මේ සුදු මඤ්ඤොක්කා මේ මඤ්ඤොක් හරිද වෙන මොනවද මඤ්ඤොක තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි සුදු පාට හරි දැන් කපන්න යන්නේ දැන් කපන්න යන්නේ පොරුවත් එක්ක කපන්න යන්නේ ඔන්න දැන් කපන්න යන්නේ බිග් ටික ඔව් හරිනේ අපි ඔක්කොටම කලින් පිරිසිදුකම ගැන හිතන්න ඕනේ අයින් කරපල්ලා ආයි පටන් අපි ඔක්කොටම කලින් පිරිසිදුකම හිතන්න ඕනේ අත හොද ගන්න ඕනේ මගේ අතට දාන්න සහෝදරයා යාළුවනේ අපි කොහොමද ඊළඟාත්මෙදි හම්බෙන්නේ ඉන්නේ මොකද අද මේවා අපි මැරෙනවා අතන ඉදෙනවා මඤ්ඤොක් එක මෙතන මිරිකනවා දොඩම් ගෙඩි දෙකක් දොඩම් නේ බම් මේවා තියෙන්නේ අපි බලමු මේ කොච්චර ඇඹුල්ද කියලා ටෙස්ට් ඉන් 1 රවුන්ඩ් ඕවර් ඇක්ටිව් අර වගේ කවුද අර මේක හොඳට තැම්බීගෙන යනවා තැම්බිලා හොඳට කන්න පුළුවන් තත්ත්වයට එනකම් අපි බීම් එකට සීනි දාලා වැඩ කරමු අපි සීනි දාගන්න යන්නේ දාන්න එපා මේ සීනි ඇතින ඇති කියන්නේ හා දාන්න කොහේ දා මේ හැඳි ගන්න මොකද දැන් මොකද බලා එක දෙක කිරියා දාන්න මුළු බීම එකටම බා කොහොමද ඇඹුල් ලෝකේ තියනවද නෑ තීනි අර ලුණු දැම්මා අර තීනි ගම්මිරිස් හරි අපි දැන් ගම්මිරිස් ටිකක් කොටා ගන්න යන්නේ අපි බඩු ගෙනල්ලා තියෙන්නේ නැහැ ගම්මිරිස් ටික කොටා ගන්නවා ගම්මිරිස් ටික ලස්සනට දිනවා කොටා ගත්ත ටික අපි ඒක අටෝ වැඩි නැද්ද නෑනේ ඇති බා අඩෝ අනේ ඇති නෑ ඒක මේ කොහොමද නෝම ඔව් නෝම සැලට තියෙන්න ඕනේ බා මේ තියෙන්නේ බීම හොඳද හරි මේ දැන් ඉතින් මඤ්ඤොක් එකේ තත්ත්වය බලමු මදිද යාළුවනේ ගින්දර මතු කරන්න පුළුවන් මට ඔයාලා දන්නේ නැහැ නේ මට පුළුවන් ගින්දර මතු කරන්න හරි අපි දැන් මේ අපේ මඤ්ඤොක් කරේ ලුණු මිරිස් හදා ගන්න යන්නේ ඉතින් මෙතන මොනවද මේ නයිමිරිස් නෙමෙයි කොච්චි තියෙනවා සුදු කොච්චි මෙතන ජනිත් ලුණු ලුණු තැරි ගන්නවා ජනිත් ගැයි භාෂාවේ හරි මේ කෑල්ල කපලා ගන්න ඕනේ නැත්නම් ලුණු බික් වෙන් වෙන්නේ ප්‍රවීණ සූපවේදී ලුණු ඇති මේක ලුණු දාගත්තා මේ කොච්චි දාගත්තා ප්‍රෙෂර් වැඩි වේ යකෝ ලුණු කාලා උච්චර තියෙනවා මේ ඕවා දාපන් මේකට හරි මලිත් ඔය මිරිස් කොහමද ලුණු දා කැටුණා කොටයි වේන් කියලා ඔව් ජුන්ඩි මම දාන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරන්න ඕනේ. දැම්මා මිරිස් දැම්මා මෙව්වා
ගුටු මිරිස්. 9 මිරිස් මිරිස් දෙකම දාලා අපි දැන් අනාථ වෙන්න යන කාලා මේක. නේවා. ඉවරයි. බොමගද නිකන් අර මේ සක්කර දෙවියෝ වගේ නිකන් ඉරේලිය වැද්දෙන් නිකන් ඈ. මෙව්වා. සී ඔව්වද දා. කො කෑලි මිනිසුයි කොච්චි එපා ඇති බා. මැරෙන්න තමයි වෙන්නේ. අපි මේ ලස්සන පරිසරයක මේ වගේ ආතල්ලයක් ගන්නවා ඉතින් ගමකට එන්න ඕනේ. ගමක තමයි මේ වගේ ආතල්ලයක් ගන්න පුළුවන්. මේ වගේ මඤ්ඤොක් කැලියක් හදාගෙන නගරේ පුළුවන්. එනකොට මේ view එක ගන්න ගමකට එන්න ඕනේ. නේද? දැවක් දිහා බලාගෙන. nice. මඤ්ඤොක් කටිකේ තට්ටේ බලන අපිට කහ දාන්න අමතු වුණා මේකට. ඒක තමයි පොඩි අවුලක්. මඤ්ඤොක් දැන් ගොඩක් තැම්බිලා තියෙන්නේ. ලුණු දැම්මා. මේ ඉතන ලුණු දැම්බේ බං මිරිස් එක්ක. ලුණු වැඩි කිව්වේ. ගොඩක් දුරට මඤ්ඤොක් එක තත්ත්වය හරිද? ඉතින් මෙයාලා මෙතන මේ මඤ්ඤොක් කටිකේ වැඩ ටික යනකම් මම පොඩ්ඩක් ඔයාලට වැව පෙන්නන්නම්. ගොඩක් දුර යන්න බෑ. මේ හරියට වතුර එනවා. මෙහාට වතුර එනවා. ඉතින් මේ දවස්වල වතුර ටිකක් අඩුයි හින්දා වතුර එනවා අඩුයි මේ හරියට. මේ තින්නේ වැව. වැව පේන්නේ මේ මෙතන ලාණක් වෙයිලා තියෙනවා. අපි චුට්ටක් ඉස්සරහට යමු. මේ කට්ටිය ඔක්කොම මේ කැම ටික උයලා ආවට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. මේ තියෙන ඉතින් තඹල පොඩියට පේනවා වලට. තඹල view එක. අපි තව ඉස්සරහට ගිහිල්ලා කද්දි බලමු. මම චෙක් කරන් ඕක. තා චුට් විනාඩි 5ක් යමු හොඳට මේක. තා පිටිකදී උඩට යමු ගතිය. බලන්න. පොඩි ආ පිටිකදියක් එනවා. අවුල්ද? අප් වෙන්න ඕනේ. තා විනාඩි 2-3ක් යමුනා නැති. හරි අපි දැන් මඤ්ඤොක්ක මඤ්ඤොක ටික හරි වතුර ටික පිරා ගන්න යන්නේ. පෙරහන් කරන්න යන්නේ. කෑලි වැට්ට ගන්න එපා කොල්ලෝ. මඤ්ඤොක ටික පිරා ගත්තා. නෙළුම් කොලයක් කඩන්න යන්නේ. නෙළුම් කොලයක් කඩන්න යන්නේ මඤ්ඤොක ටික දා ගන්න ඕනේ නෙළුම් කොලයක. නෙළුම් කොලයකට දාගන්න ඕනේ. ඒකින්ද අපි නෙළුම් කොලයක් කඩන්න යන්නේ. අපි කිව්වට සසිත තමයි කඩන්නේ. ඒක හොඳයිනේ. මේක ටිකක් මේ මඩ ගතිය අඩු කොලයක් නේ. ඔව් ඒක හොඳයි. ඒක ගමු. ඒක මම උඹලගේ ඒක කරම දුවනවා. වීක් නේ කරගන්න. අපි නෙළුම් කොලේ මේ ටික දාගත්තා. එහෙනම් ජනි මොකද කරන්නේ? කොටා ගන්නාලාද මොකද්ද මේ? ලුණු මිරිස්. ලුණු මිරිස් අපි මේකට දාලා එක ඔක්කොම කවලම් කරලා තමයි කන්න යන්නේ. මේක ඔඩ මට හිතෙනවා සැර වැඩි වෙයි කියලා බා. දාන් අම්මා නයිස් නේ. දැන් ගැලපෙනවා නේ ඈ? කලර්ස් වෙනම නේමයි. කියනවනම් සංකාදු 10යි. අංකල් 10. කාණු පහෙන් 10යි. මේක සැර වැඩි කමන්නේ අපිට සැර හොඳයි නේද? මේ ආකාරයට අම්මා අම්මට දිරි ලස්සනේකේ. ඉතින් ලස්සනට තියෙනවා මේ බයිසිකල් රිම් එකක් උඩ තියෙන්නේ බෝට් එකක් ඉන්නේ. කමන ආයිව කමන්නේ ගමු. නැචුරල් නේ නෙවෙයි. ඉතින් ලස්සනට තියෙනවා මේ බයිසිකල් මේ රිම් එකක් උඩ බෝට් එකක් ඉන්නේ මෙතන දැන් බෝට් එකේ උඩ තමයි මේක තියෙන්නේ. මේ අපේ මේ ඩ්‍රින්ක් එක මේ තියෙනවා දොඩ අපි දන්නේ නැහැ මඤ්ඤොක්කත් එක මේ වගේ view එකට පස්සේ මොන වගේ තත්ත්වයක් උදා ඔයාලට තියෙනවා මේ. දැන් අපි එහෙනම් ජූස් පාරක් ගහලා ඊට පස්සේ මඤ්ඤොක්කඩයක් කාලා වැව පැත්තට ගිහලා වටයක් දාලා ඇවිදලා චිල් එකේ ඉමු. කණක් ගනින්. ඉතින් අමාරුයි. අම්මා ලුණු පොඩ්ඩක් මැදිලා තියෙනවා මේ මඤ්ඤොක් එකට කහන තියෙන දේ උඩේ. නෑ ගඩොල නෑ. නෑ සරත් එක ප්‍රශ්නයක් නෑ. නයිස් බා. මොනේ කමු. පට්ට රහක් තියෙන්නේ. බොරු කියන්න ඕන. ඔව්. පට්ට රහක් තියෙන්නේ. මේ පේනවා. ඔව්. ටක් කරලා මෙතන. ඔව්. දැන් තිබිලා යම කකා යම. ඉන්දර වැවරව මට. මේ ඉතින් අපේ වැව අදාගත්ත කැම එකත් එක්ක දාගත්ත කැමේ තියෙනවා ආයෙ මොනවද තියෙනවා බීම එක තියෙනවා. අපි අතන මේ රස වැඩිකමට කෑවා ගොඩක් කාලේ ඉවරයි. වෙබත් එක්ක වෙබේ සුන්දරත්වය විඳිමින් මඤ්ඤොක්ක කෑල්ලක් රස විඳින අපේ ජනිත්. කාටද වෙන්නේ? ජිම් ගාලා ගහන්නේ. how drink අඩ මරු මේ ටයිම් එකට මරුනේ මම බීමයි. juicy pussy kamu පාමේ කවුරු කනවද? බටන්ලා පාරක් ගහපා. ඇයි? ලස්සනයිනේ. ආතල්ල. මෙහෙට සම්පූර්ණ ඩු නෑ. ලොඩ්ඩානේ. හරි අපි යනවා දැන්. පල්ලයට ආයේ.
අපි දැන් ඔන්න බඩු ටික ඔක්කොම පැක් කරගත්ත. අතන ඉතින් ලිපත් වතුර දාලා නිමුණා කියලා හිතනවා. නිමුණා ඒක එහෙම ප්‍රශ්නයක් නෑ. හරි අපි ඉතින් දැන් අද වීඩියෝ එකේ දවස නිමා කරන්න යන්නේ. ඉවරයි. මොනවාරි කියන්න ඕලා. කෑවා. මඤ්ඤොක් කෑවා මඤ්ඤොක් කෑවා ඉන්ටර්විව් එකක් කරා. ඔයාලා බලන්න ඉන්න. ඒකත් ඒ වීඩියෝ එකත් දාන වීඩියෝ ටික ඔක්කොම ඉස්සරහට ඒක ඉස්සරහට බලන්න ඒක ඉස්සරහට. විශේෂ වීඩියෝ එකක් නේ. හැපි එන්ඩින් හැපි එන්ඩින්. මලිත් මොකද්ද දවස? හොඳයි. ගුඩ් බයි වැඩි කතා කරන්නේ. දවස සුපිරි. ඔව්. කොටියට මම තමයි ඇත්තටම කලකිරලා ඉන්නේ. ඇයි කලකිරෙන්නේ? ඔයාලා ඒ කලකිරලා ඉන්න හේතුව ඔයාලට ඊළඟ වීඩියෝ බලන්න පුළුවන්. මලිත් කලකිරෙන්නේ සිද්ධියක් කරලා තියෙනවා. ලොකු සිද්ධියක් කරලා තියෙනවා. ඒක ඊළඟ වීඩියෝ එකේ බලන්න පුළුවන් ඔයාලට. ළඟදීම බලාපොරොත්තු වෙන්න කමින් සූන්. හරි එහෙනම් subscribe කරන්න කියපන්. යාළුවෝ සබස්ක්‍රයිබ් කරන්න. subscribe කරන්න bye. සබස්ක්‍රයිබ් කරන්න. හරි එහෙනම් තිරණන් කමෙන්ට් කරන්න. කරන්න අඩුපාඩු කමෙන්ට් කරන්න. ඒක අපිට හදාගන්න පුළුවන්. dislike කරන්න. ඩක් කියපන් dislike ඔව් කරන්න. බයි හරි එහෙනම් bye 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 bye. say bye bye bye. සුබ දාත.